මගේ පොඩි පුතා තුන් දෙනාම කාවාඩි නටනවා. පොඩි පුතත් එක්ක සයන් සත්සරගේ මල්ලි පොඩි ප්‍රශ්නයක් ඇති කරගත්තා. එතෙන්දි මමයි මහත්තයයි ඒ ප්‍රශ්නේ විසඳන්න ගියාම ඔසයන් සත්සර කියන කෙනා එක තමයි ප්‍රශ්නේ උනේ. ඒකත් එක්ක කාවාඩි ප්‍රශ්නයක් නැතු වෙන කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. අපි එතන කතා බහක් වෙලා ඉතින් ඉවර වුණා. එහාට කිසිම දෙයක් සයන් සත්සරත් එක්ක මගේ මේ මරුණු පුතා කිසිම සම්බන්ධයක් නැහැ. එයයි ඊට පස්සේ චමෙල්ගේ කුඩු කිලෝ 350ක් වරකම් කරලා මගේ පුතාට ඌට සල්ලි වැඩි වුණාට පස්සේ පලිගත්ත මගේ පුතාගෙන්. මොකද මගේ පුතා කිසිම කෙනෙකුට අසාධාරණ වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ කොහෙද හොටල් එකේ හිටපු උගේ මේ බන්ටි මරපු සාක්ෂිකාරය මැරුවා හපුතලේ හොටල් එකේ. ඕසයන් සත්සර තමයි ඒකත් කරේ. කතරගම කෑම්ප් එකේ නාකොටික් එක මාතර නාකොටික් එක SSP ඔෆිස් ඔක්කොම දැනුවත් තමයි ඔක්කොම කරේ. මෙයාගේ අතේ තමයි මුළු ලංකාවම තියෙන්නේ. මම මගේ පුතා මරන්න ඉඳෙද්දී කොළඹ සාන පියසට ගියා. මෙන්න මම කරපු පැමිණිල්ල. සාන පියසට දාපු මම පැමිණිල්ල. මගේ පුතා බේරලා දෙන්නේ කියලා ජනවාරි 31 වෙනිදා ඉඳලා තමයි මගේ පුතා බේරලා දෙන්නේ කියලා ඔක්කොම වැඩ කරේ. මේ දෙවියන් ඉස්සෙල්ලා මං ගාන්තර පොලිසිය වයිසීට දවස් දෙකක් නෑ කතා කරා මේ සෙමෙට්‍රි වැඩ කරන කසුන් කියන එක ගන්න කියලා. ගාන්තර පොලිසිය වයිසී මහත්තයෙක් කිව්වා සාක්ෂිය තු ගන්න බෑ කියලා. ගාන්තර පොලිසිය මේ ආපු මහත්තයත් මට සැකයි. මේ සයන් සත්සරගේ සල්ලි වලට යට වෙලාද කියලා මට සැකයි. නමුත් තංගල්ලේ නිසාන්ත සොයිස මහත්තයෝ මේ ගැන විමර්ශය කරද්දී මගේ පුතා එළියකටවත් ගියේ නෑ. මගේ පුතා යන්නේ නැතෙන් ඔත්තු සැපුවා WGMM සුපුන්. එතකොට මගේ පුතා මේකට එළියට ගන්න, මගේ ගෙදරින් එළියට ගන්න ගෑණියෙක් දේව WGGM AWP ඩිලුකා දර්ශනී. එතකොට චානක ගම්බට්ට හාමුදුරුවෙක් කියලා හිටිය පන්සලේ ඌ තමයි ඔක්කොම කරේ. එතකොට මේ සයන් සත්සරගේ අම්මා භද්‍රා නිරෝෂණී. එතකොට එයාගේ දෙවනි පුතා. එතකොට මේ සයන් සත්සරගේ නැන්දම්මගේ ඉඳලා ගෙදරින් අයින් කරා ඔක්කොම ගෙවල් ලීබිදෑ. මම මගේ මහත්තයාට කිව්වා මහත්තයා මගේ පුතාට කරදරයක් කරන්න ඕන නිසා තමයි මේ කට්ටිය ඔක්කොම අයින් කරලා තියෙන්නේ. පොඩ්ඩක් අපි හොයමු කියලා. මේ ඊට පස්සේ මට ගොසුදු අපි DIG මහත්තයාට මේ ටික අරන් නීතිය පැත්තේ මං සියලුම දේ කරත් මට නීතිය ඉෂ්ට වුණේ නැහැ. කිසිම පොලිසියකින් කිසිම දෙයකින් මගේ පුතා බේරගන්න මං නීතිය කර මල් ළඟ සාක්ෂි තියෙනවා. මගේ පුතා බේරන්න දුන්නේ. මට හිතෙනවා ජනාධිපතිතුමනි ඔබතුමත් දැනුවත්ද මේ වගේ දේවල් ඉන්නේ? සයන් සත්සරට ජීපු ලංකාවක්ද? මගේ පුතා අහිංසකයි. මගේ පුතා කිසි කෙනෙකුට වරදක් කළා නෑ. කුඩු ජාමාරකට පටලවලා මොකද්ද පොලිසිය කොටවිල පොලිසිය උගේ අතේ තිබුණේ. මගේ පුතාට සාක්කුවට කුඩු කෑල්ලක් දාන්න මාස 3යි දවස් 20ක් මගේ පුතා හිරගෙදර බන්ධනාගාරෙත් තිව්වා. ඔය කොටවිල පොලිසිය සයන් සත්සරගේ කීමට දැන් කියනවා මගේ මහත්තයාගේ ෆොටෝ එකක් දාලා මුන් දෙන්නගේ මිනිහ සවලෙන් අවුලන්නේ ගන්න කියලා. ඔය ජනාධිපතිතුමනි ඉන්නේ ඔය.
මොනවද කරන්නේ? ඔබතුමා ජනාධිපති කරේ අපි ඡන්දෙ දීලා මේ වගේ එකෙක් තියන්න පුළුවන්ද? දෙයියොක්ගේ පුතා කවුද? මං නම දන්නේ නැහැ. දෙයියොක්ගේ පුතා එකෙක්. ඔය දෙහි බාලේ උගේ මල්ලි අම්මා නැන්දම්මා උගේ නෑනල බඳපු මිනිස්සු ඔය හාමුදුරුවෝ ගම්බට්ටා සියලුම දෙනා තව අර දෙහි ගෙදර ඉන්න කරුණ ඌ තමයි ඔත්තු සපයන්නේ නාකි එක මං හෙට මැරුවත් කමන්නේ ජනාධිපතිතුමනි මේ ඔක්කොම ගන්න මමයි මහත්තයයි හෙට සවලෙන් ගන්න මැරුවත් කමන්නේ මේ මගේ රත්තරන් පුතා නැතුව කොහොමද දැන් අපිට ඉඳලා වැඩන්නේ හෙට රැට ඇවිල්ලා අපි දෙන්නට වෙඩි තියලා ආවි කොහොමද සවලෙන් අවුලන්නනේ අපිට ගහන වෙයි කියන්නේ ඔබතුමා මේ වීඩියෝ එක බලලා මේ දැන් ඉඳලා ක්‍රියාත්මක උනේ නැතුණු අපි දෙන්නගේ ජීවිත දෙක නැති වෙයි ජනාධිපතිතුමනි තව මේ ඉස්සරහට මරණ කොටත් තියෙනවා මට කියන්න තියෙන්නේ ඔය චමිල්ගේ කුඩු හොරකම් කරන කතාව චමිල්ගේ කුඩු හොරකම් කරේ කිලෝ 350ක් මූ මගේ පුතාගේ ඇඳුම් ඇඳගෙන මගේ අයියාගේ පුතාගේ ඇඳුම් ඇඳ මුගේ ගෑණි මගේ සමිතිවල ඉඳන් මං අර්ථ විදායින්ද මීඩියාගේ සමිතිය කරනකොට මුගේ ගෑණි මගේ සමිතියේ සමාජිකාවක් මූ ඇවිල්ලා කිසිම රස්සාවක් නොකර තිරසනෙක් වගේ හිටපු එකෙක් නැන්දම්ම මුගේ ලැට්ටේ දුව කැම්පස් එකේ රුණු විශ්වවිද්‍යාල කැම්පස් එකේ ලැට්ටේ දුව මුගේ නැන්දම්මා මූ ඇවිල්ලා තිරසනෙක් තනි තිරසනෙක් මගෙන් කාල බීලා මූ මට කර දේ මුගේ ගෑණි කඩේක වැඩ කරේ එහෙම හිටපු එකෙක් තමයි චමිල්ගේ කුඩු 350ක් නේ ඩැඩි 350ක් කොරකම් කරලා අන්තිමට උගේ ඥාතිත් මරලා දේව මේක එලි වෙනවට ඒ කුඩු දුන්නේ එක කවුද අර දෙහි අජ්ජගේ බෑන ඌත් මරලා දේවමු එතකොට දෙහි චානක ජෝති සියලුම දෙනා මේ ඔක්කොටම සම්බන්ධයි ගම්බට්ටා ආමුදුරුව මගේ මේකට මතකෙ ඉන්නේ මගේ දරුවා මරන්න මුළු දෙවුන්දරම ඉන්නේ ප්ලෑන් කරා ජනාධිපති අසොන්චාරක මේ ජයකිෂන් සනා කියන්න පොඩි කියන්න ජයකිෂන් සනා මගේ අල්ලපු ගෙදර මරන්නවත් ආවේ නෑ මගේ පුතාගේ ඒ කියන්නේ එයයි මේකට සම්බන්ධ නිසානේ උගේ ෆැමිලිය ඉදුමුද සියල්ලම දන්නවා මැරිච් එකටවත් ආවේ නෑ ඕකුන් කිසිම කෙනෙක් ඕකුන් ලෝකෙ පිට වෙලා නෑ මේ ලංකාවේ ඉන්නෝ සෙමෙට්‍රියේ ඉන්න එක ඔය සීට මම කියනවා ගන්න මේ සෙමෙට්‍රියේ කසුන් සෙමෙට්‍රියේ කසුන් ගන්න මගේ පුතා මැරෙන්න දවස් දෙකක් තියා මං ඕක අන්දරේ පොලිසිය වයසට කිව්වා සර් ගන්න මේ කසුන් මගේ පුතා ලක්ෂ 50ක් මරන්න කොන්ට්‍රැක්ට් එක අරන් තියෙන්නේ එතකොට ඔයාලා දන්නවද කොන්ට්‍රැක්ට් එකක් දීලා කියලා? ඔව් මගේ පුතා ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා කියනවා අම්මේ මම මරන්න ලක්ෂ 50ක් කොන්ට්‍රැක්ට් එක සෙමෙට්‍රි කසුන් අරන් කියලා. එතකොට මං වයසට කෝල් එක දෙනවා. ඔයසී නේද මට කිව්වේ සාක්ෂිය නැතුව ගන්න බෑ කියලා. සාක්ෂියක් නැතුව ගන්න බෑ කිව්වනේ ඩැඩි. ඔය දෙහි කරුණයි කියන එක බැල්ලේ තොරතුරු සපේනවා මගේ මහත්තයා දැන් සවලින් ගන්න මමයි මහත්තයා. සැල්ලඩයක් වෙන්න අපි දෙන්නගේ මරණ දෙක. සැල්ලඩයක් වෙන්න අපි දෙන්නගේ මරණ දැන ඕක දැන් මගේ පුතාගේ ෆෝන් එකේ තියෙන මේක බලන්න. මගේ ලොකු පුතාගේ ෆෝන් එකට ඒවල තියෙනවා සත්සර රංගන උඹයි උඹේ තාත්තයි අම්මයි සවලෙන් එකතු කරන්නේ ඊට පස්සේ ගහන්නේ කියලා. කොහොමේ නීතිය ජනාධිපතිතුමාගෙන් අහන්නේ මම. ජනාධිපතිතුමාටත් බැරි දේවල් ඌ කරන්නේ. ශ්‍යාම් සත්සයට මොනවද දේශපාලන සම්බන්ධයක් තියෙනවද? නැතුව. ඔව් දේශපාලන සම්බන්ධයක් නැත්තම් ඔහොම දේවල් කරනවද? කියනවා. නැත්තම් ඔහොම දේවල් කරනවද? අර മന്ത്രിතුමාගේ නම මතක නැහැ. අර තිරාන් අලස්. එතකොට
అవును దేశబంధు తెන්නకోන් මුන්ගේ නරබලයට උදව් දුන්නේ එකයි කරේ. දේශබන්දු තෙන්නකෝන් ටිනා නලස් කතරගම කෑම්ප් එක. කැම්ප් එක මේ කමරු ගමුවේ මොකද්ද ඩැඩි? මේ මොකද්ද මේ නාකොටික් එක මාතර පොලිසියේ හිටපු ඔක්කොම ලොකු මහේස් කියලා හිටියා තිරුකුණාමලේ එතුමා සේවය කරේ. මට මහේස් විතරයි මතක තිරුකුණාමලේ OIC වෙලා හිටියේ. එතුමා මූගේ ගෙදර ඇවිල්ලා පාටි දාලා බීම බීලා ඕ මහේස් කියන මම මරන්නේ කියන්නේ හෙට මං හෙට මරන්නේ කියන්න මාතර දැනට පොලිසිය වල ඉන්න කට්ටිය මෙයාට සපෝට් කරනවා. මන් දන්නේ නැහැ. අලුත් කට්ටිය දාලාද මන් දන්නේ අලුත් කට්ටිය මන් දාලා මගේ මේ ෆැමිලි භාග්‍යවත් මම මාතරට දෙන්න එපා. ඒක තමයි නිලන්ත සොයිස මාතර දුන්නේ. නිලන්ත සොයිස මහත්තයා මට සාධාරණයක් ඉෂ්ට කරා. හැමදාම මට කතා කරලා කිව්වා මිස් පුතා එළියට යවන්න එපා මම විමර්ශනය කරනවා. නිලන්ත සොයිස මහත්තයා විතරයි මට සාධාරණේ කරේ. නිශාන්ත සොයිස. නිශාන්ත සොයිස. එතුමා විතරයි මට සාධාරණේ කරේ. අනිත් කිසිම ගන්ධර පොලිසියෙන් දැන් ආපු OIC මහත්තයා මට සාධාරණේ කරේ නෑ. එතුමාට සාක්ෂි නෑ කිව්වා මූ ගන්න. මං ගෝ සාක්ෂි ඕනේ මහත්තයෝ ඔබතුමා මෙහෙට එකක් දෙයක් ගන්න. එතකොට මෙයා කියයි මේ ගත්ත කොන්ට්‍රැක්ට්. එහෙම කරේ නෑ. වීඩියෝ ඉදලම දුන්න මහත්තයෝ. මගේ පුතා මරන්න ආපු අර කාර් එක මං අල්ලලා දුන්නා. සෙඩ් එක උඩ පාළු ගෙදරකට තිබුණ කාර් එක අල්ලලා දුන්නා. ඒ කාර් එක අල්ලලා දීලත් මං ගන්දර පොලිසිය වයිසෙට කිව්වා සර් මගේ පුතා මරන්න ආපු කාර් එක මේ කියලා. ඒත් ගන්දර පොලිසිය මේ ආපු OIC ඇත්තම මං කියන කතාව OIC මහත්තයා මුගේ සල්ලි වලට යට වුණා. මේ ආපු OIC මහත්තයත් සයන් සත්සරගේ සල්ලි වලට යට වෙලා මගේ පුතාට සාදරයක් ඉෂ්ට කරේ නෑ. මම පොලිසියට ගිහිල්ලා වීඩියෝ බලන්න මම පොලිසියට ගිහිල්ලා කිව්වා සමගේ පුතා වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්න කියලා. මම ගියා මං තාපෙමිල්ලත් ඇති. නමුත් ඒ OIC මහත්තයා අද මං කෑ ගහලා දේවාල ඉස්සරහා කිව්වා මගේ පුතා මැරුණේ වා නිසා ඔයාට කිව්වනේ මේ කෙනා ගන්න කියලා. ගත්තේ නෑ. මේ ආපු OIC හිටපු OIC වගේමයි. හිටපු OIC වගේම මෙයත් යත්ත කෝටි ගාණක් සයන්සස්සරගෙන්. ඒකයි මගේ පුතාගේ ජීවිතේ පිළිදුන්නේ. මට සාධාරණ කිෂ්ඨානං ඉෂ්ට කරේ නිසාන්ත සොයිස මහත්තයා විතරයි. හිටපු OIC මොකද? හිටපු OIC ඕක මගේ පුතාගේ ලයිසන් එක අරන් පවා මගේ පුතාට දුන්නේ ලයිසන් එකක් උගේ ළඟ. ලයිසන් එක ජනාධිපතිතුමනි බලන්න අවුරුදු 2ක් වෙනවා මගේ පුතාගේ ලයිසන් එක අරන්. උගේ ළඟට පුතා අරන් මගේ පුතා ගියේ නෑ. හිටපු OIC නිතර මගේ පුතාට කරදර කරා සයන්ස් අත්සරගේ සල්ලි වලට. මගේ පුතාට ගෙදර ඉන්න දුන්නේ ඌ එනෝ චිප් එකෙන් මගේ පුතා මේ වත් කළා. මගේ කටේ බලෙන් මගේ පුතා මම බේරගත්තා. ඒත් ජනාධිපතිතුමනි මේ සයන්ස් අත්සරගේ සල්ලි වලට නාකොටික් එකේ හිටපු කලු රැවුල වවලා කලු යුසයි රැවුල වවපු එකෙක් මගේ පුතා ගෙදරටම ඇවිල්ලා අරන් ගියා. මුගේ සල්ලි වලට මගේ පුතා කුඩු දාලා මාස 3යි දවස් සල්ලි මාස 3 දවස් 10ක්. දේවා නාකොටික් එකේ හිටපු අය එක මෝ මට කිව්වා මගේ පුතා රට යන්න ඉන්නේ පාස්. උඹේ පුතා රට නෙවෙයි යවන්නේ. මොකද්ද කිව්වේ? රට නෙවෙයි යවන්නේ එළව යවන්නේ කියලා. ඔය නාකොටික් එක මට කියලා ගියේ. උඹ එන්න එපා උඹේ පුතේ උඹ කියලා මට කතා කරේ. මං අම්මා එපා මගේ පුතා අරන් යන්න. මගේ පුතා කාමරේම ඉන්නේ කියලා. කියනකොට කකුල් දෙක අල්ලන් ඔය මිනිහාගේ මම වැන්දා. කියනකොට උඹ එන්න එපා උඹේ පුතා බේරගන්න. මම රට නේ යවන්නේ එළව කියලා ඉක්ම යවන්නේ.
සයන් සත්සරගේ කෝටි ගාණක් ඌ අරගෙන තමයි මගේ පුතාට ඔය දේ කරේ. සිගරට්ටයක්වත් මගේ පුතා බොන්නේ බියරක් බොන්නේ. බියර් එකක් විතරයි ජනාධිපතිතුමනි මගේ පුතා බොන්නේ. බියර් විතරමයි මගේ පුතා බොන්නේ. කාන්තාවොත් බොන බියර් එක ඕක. පුතා ජීවිත ඊයේ තමයි ඔක්කොම අවසන් කටයුතු කරේ. නමුත් හැම චැනල් එකකම මම අද බලනකොට මගේ පුතා කුඩු හොරකම් කරලා කියලා තමයි හැම චැනල් එකකම යන්නේ. මගේ පුතා කිසිම කුඩු හොරකම් කළා නෑ. දෙහි බාලේ නොහොත් සයන් සත්සර චමිල්ගේ කුඩු හොරකම් කළා තමයි අද රජෙක් වගේ. මුළු දෙවුන්දරටම ඌ තමයි රජා. මුළු ලංකාවටම ජනාධිපති කෙනෙක් වැඩක් නෑ ලංකාවට. අනුර දිසානායකනේ ඔය ජනාධිපතිතුමා. එතුමා නෙවෙයි ජනාධිපති. අද ඉලසයන් සස්සර තමයි ජනාධිපති. මුළු පොලිසියක් අල්ලගෙන මුළු නාකොටික් එකක් අල්ලගෙන මුළු ආමි එකක් අල්ලගෙන මේ මිනිහ මරන්නේ සයන් සස්සර තමයි අද ලංකාවේ ජනාධිපති. තිස්සමාරම කෑම. අනුරාධපුරේ තිස්සමාරම කැම්ප් එකේ දෙවුන්දර හොල්ලන් ඔයාට ඉන්න තමයි ඕන. ඒකට මගේ පුතා කැමති වුණේ මගේ පුතාත් එක්ක ඉස්සරහට එන්න බැරි නිසා තමයි මගේ පුතාට සයන් සස්සරත් එක ටිරාන් නලස් තමයි. ටිරාන් නලස් තමයි. ඔය දෙහි බාලෙගේ ගෑණි දුබායි ඉඳලා එන්නකොට ටිරාන් නලස් තමයි දේශබන්දුගේ බොඩිගාඩ් එක දුන්නේ හොටල් එකට එන්න ඔය දේ. සයන් සස්සරගේ නෝනට ආරක්ෂාවට. දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාව තමයි දෙහි බාලගේ ගෑනිට දුන්නේ හොටල් එකට එන්න. දෙහි බාලගේ නෑනගේ වෙඩින්නයක් ගත්තා කැකනදුරේ. එක්කම කිසිම කෙනෙකුගෙන් සල්ලි ගත්තේ නෑ. හෙන රජ විදියට කරා. උන් ඔක්කොම දෙහි බාලගේ නෑනල 3 දෙනයි. උන් බැඳපු මිනිස්සු 3 දෙනයි. රංජනී යුගේ නැන්දම්ම අම්මා PM භද්‍රා නිරෝෂණී මාමා කවුද ඩැඩි අරවර බීතර සුනන්ද උගේ බෝට්ටු බලා ගන්න ඔය සුනන්දේ කියන එක සියලුම දෙනා දෙනුවත්ත තමයි මගේ පුතා මේ දෙයට කොටු කරේ. උන් ඔක්කොම අද දෙවුන්දර නැත්තේ උන් කරපු වැරදි නිසා. මගේ පුතාගේ මේ මරන්ටවත් උන් ආවේ නැත්තේ උන් කරපු වැරදි. හෙට එළි වෙනකොට මමයි මගේ මහත්තයා මරන්න පුළුවන් ජනාධිපතිතුමනි. ඔබතුමාට කියන්නේ මගේ පුතා මෙච්චර මම පැමිණිලි කළවත් බේරගන්න බැරි වුණා නම් හෙට එළි වෙනකොට මගේ මහත්තයයි මමයි මරයි. ඒ මේව ඔක්කොම මණ්ඩියයි ජීතංගල්ලේ නිසාන්ත සොයිස මහත්තයට දීලා තියෙන්නේ. අපට ආරක්ෂාවක් වැඩකුත් නෑ. මරණොන උන්ට ඇවිල්ලා අපි මරන්න කියන්න. අද රෑ මේ ගැන බලලා ඔබතුමා අද ක්‍රියාත්මක වෙන්න. මමයි මහත්තයයි අද රෑට මරලා දාය එකට කමන්නේ. පුතා නැති වුණ තැන අපිට ජීවත් වෙලා වැඩක් නෑ. ඔබතුමා මේ ගැන තීරණයක් ගන්න.